අපි කතා කරන්න යන්නේ නෙල්ලිගල පන්සල ගැන. මෙම ස්ථානය පිහිටලා තියෙන්නේ මහනුවර මුරුව තලාව කියන ස්ථානයේ. සාමාන්‍යයෙන් දුර මහනුවර ඉඳන් කිලෝමීටර් 13ක් පමණ වෙනවා. දේශ මාර්ගයක් විදිහට ගැටඹුව හරහා නෙල්ලිගල පර්වතයට යන්න පුළුවන්. මාර්ගය හොඳින් පුළුල් වෙන නිසා සියලු වාහන වලටම යන්න පුළුවන්. අපි බලමු මෙම විහාරස්ථානයේ ආරම්භය කොහොමද කියලා. මෙම ස්ථානය ආරම්භ කරන ලද්දේ 2014 වසරේදීය. වතුර කුඹුරේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මෙම වන්සල නිර්මාණය විය. අතීතයේ වනයක් ලෙස පැවතුණු මෙම පර්වතය අද දින උතුම් ආගමික මධ්‍යස්ථානයක් බවට මේ පත් වෙලා තියෙනවා. මෙම පුණ්‍ය භූමියේ ශ්‍රී ශාක්‍යසිංහ මහා සෑය, සඳකාම සෑය සහ චෛත්‍ය, ගැටි පිළිම හා රන්වන්යෙන් සැරසූ බුදු පිළිමයන්, ධර්මශාලා හා උපකාර ආයතන විශේෂාංග කීපයක් දැක ගන්න පුළුවන්. මෙම පුණ්‍ය භූමිය කන්දක් මත පිහිටන නිසා මෙම ස්ථානයට උඩවලව, පේරාදෙණිය වැනි ස්ථාන දක්නට පුළුවන්. මෙම ස්ථානයට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ අවධානය ලක් වෙලා තියෙනවා. ඒ නිසා මෙම ස්ථානයේ නැරඹීමට යන සංචාරකයන්ට නිසි ආචාරශීලී ඇඳුමක් ඇඳගෙන යන්න වෙනවා. පන්සල තුල නිහතමානී හැසිරීමක් පවත්වා ගන්නත් වෙනවා. මෙම පුණ්‍ය භූමිය පිහිටලා තිබෙන ස්ථානය නිසා සංචාරක ආකර්ෂණය අඩුවක් වෙන එකක් නෑ. ඒ නිසා මෙම ස්ථානයේ තියෙන තැන නිසා සුන්දර ඡායාරූප ගැනීමට හැකි වෙලා තියෙනවා. එහෙනම් ඉතින් මේ වගේ සුන්දර ස්ථානයක වීඩියෝ එකකින් හමු වෙමු.